ප්‍රීතිමත් උදැසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපගේ බයිබලය හිතෝපදේශ පොත 24 වෙනි පරිච්ඡේදය 16 වෙනි පදය. මක්නිසාද ධර්මිෂ්ඨයා සත්වරක් වැටුණත් නැගිටින්නේය. නමුත් දුෂ්ටයෝ විපත්තිය කරුණු කොටගෙන වැටී යන්නෝමය. අපි මේ උදැසන දේව වචනේ දෙසට අපේ මුළු කල්පනාවන් අපි යොමු කරන වෙලාවේ අපිට දේව වචනේ පැහැදිලි කරනවා ධර්මිෂ්ඨ මිනිස්සෙක් සත්වරක් වැටුණත් ඒ මනුෂ්‍යයා නැගිටින්නට යනවායි කියලා. දැන් මෙතන කතා කරන්නේ අපිට ධර්මිෂ්ඨ මිනිස්සෙක් ගැනයි. දැන් ධර්මිෂ්ඨකම කියලා කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක තිබෙන ජීවිතයක්. ධර්මිෂ්ඨකම කියලා කියන්නේ මේ ලෝකයෙන් වෙන්නුණා වූ ජීවිතයක්. ධර්මිෂ්ඨකම කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවයට දෙවියන් වහන්සේ තුල තිබෙන චරිත ලක්ෂණ වලට අපේ ජීවිතේ ගෙන යාමක්. එතකොට ධර්මිෂ්ඨකම තුල අපි ජීවත් වෙනවා නම් අපේ ජීවිතයේ සමහර තැන්වල අපිට වැටෙන්න වෙනවා. සමහර තැන්වල අපි හිතලා නොවේ වැටෙන්නේ. අපි දන්නවා මිනිස්සු හැටියට අපි දෙවියන් වහන්සේ සමග ගමන් කරනකොට අපිට බාධාවන් එනවා, පරීක්ෂාවන් එනවා, අමාරුකම් වෙනවා, ඒ වගේම යක්ෂයා විවිධාකාර පීඩනයන් ගේනවා. මේ විවිධ දේවල් අපේ ජීවිත ගමනේදී අපට බාධාවක් හැටියට එන්නට පුළුවන්. හැබැයි ධර්මිෂ්ඨකම කියන දේ අපි ඉදිරියේ තිබෙන නිසා, ධර්මිෂ්ඨකම අපේ ජීවිතයේ ලක්ෂණයක් නිසා අපි වැටෙන හැම වෙලාවකදීම අපට නැගිටින්නට අවස්ථාව තිබෙනවා. ඒ නිසා මේ උදෑසන අපට ඕන කරන්නේ මොන දේ අපේ ජීවිතේ නැති වුණත් ධර්මිෂ්ඨකම අපේ ජීවිතේට අපි තියාගන්නට ඕන. ධර්මිෂ්ඨ මිනිස්සු හැටියට අපි දෙවියන් වහන්සේ සමග නැගී සිටින්නට ඕන. දැන් ධර්මිෂ්ඨ මිනිස්සයා තමයි සත්වරක් වැටුණත් නැගිටින්නට යන්නේ. ඒකට හේතුව අපි මේ ආත්මීක ගමන අපි යන වෙලාවේ අපිට බොහෝ බාධා තිබෙනවා. අවහිරකම් තිබෙනවා. අමාරුකම් තිබෙනවා. ඒකට අපි විවිධාකාර හේතුන් නිසා මනසින් වැටෙන්න පුළුවන්. අපිට ඇදහිල්ල තිබෙනවා. හැබැයි ඇදහිල්ල තිබුණත් අපේ ජීවිතේ අපි දුර්වල වෙන අවස්ථා, බෙලහීන වෙන අවස්ථා බොහෝමයක් අපේ ජීවිතයට ලං වෙන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ධර්මිෂ්ඨකම කියන දේ තමයි අපිට පිහිට වෙන්නට යන්නේ දෙවියන් වහන්සේත් එක්ක පවතින්නට. ඒ නිසා මේ උදෑසන අපි දෙවියන් වහන්සේව දැනගත්ත මිනිසෙක් නම් අපි නිකන් ආගමක් හැටියට දෙවියන් වහන්සේව දැනගෙන වැඩක් නැහැ. අපි නිකන් පුරුද්දක් හැටියට දෙවියන් වහන්සේව අදහලා වැඩක් නැහැ. අපේ ජීවිතේ ධර්මිෂ්ඨකම පෙරදරි කරගත්ත ජීවිතයක් අපට තිබෙන්න ඕන. අපි ධර්මිෂ්ඨ මිනිසෙක් වෙන්නට ඕන. ඒ ධර්මිෂ්ඨ මිනිසෙක් කියලා කියන්නේ අනිත් මිනිස්සු අපි දිහා බලන විදිය නෙමෙයි. දෙවියන් වහන්සේ මොන විදිහටද මාව දකින්න යන්නේ? දෙවියන් වහන්සේ මගේ ජීවිතය අනුමත කරනවද? අන්න ඒකයි වැදගත් වෙන්නේ. අද අපිට දෙවියන් වහන්සේ අපේ ජීවිතය අනුමත කරේ නැති වුණත් මිනිස්සු අනුමත කරනවා නම් අපි සන්තෝෂයෙන් ඒ ගමන යන්නට යනවා. ඒ නිසා ඔබ මිනිස්සුන්ව සතුටු කරන මිනිසෙක් වෙන්නට එපා. ඔබ දෙවියන් වහන්සේව සතුටු කරන මිනිසෙක් වෙන්න. එවිට අපිට පුළුවන්කම තිබෙනවා මේ ධර්මිෂ්ඨකම තුල නැගී සිටින්නට, ධර්මිෂ්ඨකම තුල ඉදිරියට යන්නට. දැන් බලන්න ඊට පස්සේ කියනවා මෙතන නමුත් දුෂ්ට මිනිස්සුયો විපත්තිය කරුණ කොටගෙන වැටිලා යනවායි කියලා. දැන් අපේ ජීවිතයේ ධර්මිෂ්ඨකම තිබුණේ නැත්නම් අපිට බෑ දෙවියන් වහන්සේත් එක්ක පවතින්න. දැන් ධර්මිෂ්ඨකම කියලා කියන්නේ දෙවියන් වහන්සේ සමග එකට ගමන් කරන ජීවිතයක්. ඒතර දැන් ධර්මිෂ්ඨකම තිබුණම තමයි අපේ ජීවිතේ අපිට නැගිටින්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි දුෂ්ටකම අපේ ජීවිතේ තිබෙනකොට අපි දුෂ්ට මිනිස්සු වගේ හැසිරෙනවා නම් මෙතන කියනවා විපත්තිය කරුණ කොටගෙන අපි වැටිලාම යනවායි කියලා. අපිට පේනවා අද බොහෝ මිනිස්යන්ගේ ජීවිත දිහා බලනකොට පිටින් පේන්නට ඉන්නවා ලස්සනට. හැබැයි අතුලාන්ත ජීවිතේ වැටිලා තිබෙන්නේ. අපේ අතුලාන්ත ජීවිතේ වැටිලා තිබෙනවා නම් දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට හරි ගමනක් නැති වෙන්නට යනවා. අපිට දෙවියන් වහන්සේත් එක්ක පවතින්න බැරි වෙන්නට යනවා. දැන් මේ නිසා තමයි අපිට පේනවා කාලයක් මිනිස්සු දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙනවා. ඊට පස්සේ ඒ මිනිස්යන්ගේ ජීවිතයේ අධර්මිෂ්ඨකම ඇති වෙලා ඒ මිනිස්සු අධර්මිෂ්ඨකමෙන්ම විනාශ වෙලා යනවා.
ඔබ මේ උදෑසන ඔබේ ජීවිතය ගැන කල්පනාකාරී වෙන්න. ඔබට ඕන කරන්නේ ධර්මිෂ්ඨකමේ ජීවිතයක්. අපි ධර්මිෂ්ඨකම තදින් අල්ලගෙන තිබුණම අපි ධර්මිෂ්ඨකම එක්ක ඇවිදින්න පටන් ගත්තම මෙන්න අපේ ජීවිතයට අපිට ඇති වෙන මොන බෙලහීනතාවය උඩදී වුණත් අපිට නැගිටින්නට අවස්ථාව දෙවියන් වහන්සේ ලබලා දෙනවා. හැබැයි අපි දුෂ්කරකම තුල ඇවිදින්න ගියාම දුෂ්කරකම තුල ජීවත් වෙන්න ගියාම අපේ ජීවිතේ විපත් වෙනවා විතරක් නෙමේ අපි වැටිලාම යන්නට යනවා. දැන් මේ නිසා තමයි අවුරුදු ගාණක් දෙවියන් වහන්සේව අපි දැනගත්තට පස්සේ අපි දන්නේම නැතුව අපේ ජීවිතය ආගමික වෙන්නේ. මෙන්න මේ නිසා තමයි අවුරුදු ගාණක් ගියාම අපි නිකන් කැරලිකාර සෙනගක් බවට පරිවර්තනය වෙන්නේ. අපිට පේනවා ඊශ්‍රායල් මිනිස්සු ඒ පොරොන්දු දේශයට එන අතරතුරේ මොන වගේ ජීවිතයක්ද ඒගලන්ට තිබුණේ. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන ඒගලන්ට හැඟීමක් නැති වුණා. ඒගොල්ලෝ මානසික සෙනගක් වුණා. අවසානයේදී මොනවාද උනේ? අපිට පේනවා දෙවියන් වහන්සේගේ පොරොන්දුව උරුම කරගන්න බැරි වුණා. ඒ නිසා අපිට මේ උදෑසන ඒ ධර්මිෂ්ඨකමේ ජීවිතයේ තරම් වටින්නේ නැහැ වෙන කිසි දෙයක්. ඔබ ධර්මිෂ්ඨකම තදින් අල්ලගන්න. ඒ ධර්මිෂ්ඨකම තුල ඔබ ඉදිරියට යන්න. මේ උදෑසන මේ සිතුවිල්ල සමග අපි උන්වහන්සේගේ දෑතට බාර වෙමින් අපි යාත්නා කරමු. ජීවමාන දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ ධර්මිෂ්ඨකමේ පියාණන් වහන්සේ නිසා ධර්මිෂ්ඨ මනුෂ්‍යව නැවත නැගිටුණ දෙවියන් වහන්සේ ඔබයි. මොනතරම් බෙලහිනකම් තිබුණත්, මොනතරම් දුර්වලකම් තිබුණත්, අපි වැටිලා හිටියත් ස්වාමිනී ධර්මිෂ්ඨකම තුල අපි ජීවත් වෙනවද? ධර්මිෂ්ඨකම තුල අපි ඇවිදිනවද? ඔබගේ හස්තය දියු කරමින් ඔබ නැවතත් අපිට ස්වාමිනී ඔසවන දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා. මේ උදෑසන මේ වචනේ ආසන යමෙක්ගේ ජීවිතේ යම් තැනක වැටිලා තිබෙනවද? අපි යාත්නා කරනවා ස්වාමිනී එතනින් නැගිටලා ඒ ධර්මිෂ්ඨකම පැලඳගෙන ධර්මිෂ්ඨකම තුල ජීවත් වෙන්න ඔබ වහන්සේ පිහිටුන මැනව. දැන් අද දවසට ආශිර්වාද කරන්න, අපේ දෑතේ කර්මාන්ත ආශිර්වාද කරන්න, අපේ නිවස් වලට ආශිර්වාද කරන්න ඔබ වහන්සේ අපි සමග සිටින්න ස්වාමිනී. දැන් ඔබ වහන්සේගේ ජීවමාන දෑතට අපි සිළු දෙනා බාර වෙනවා. බාරගෙන ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.